අයිබන් සුබ දසනක් වාසනාවන්ත දවසක් ප්‍රාර්ථනා කරමින් අපේ 13 පැය ආරම්භ කරනවා. අපි බ්‍රහස්පතින්දා දවසේ 7 පැයේදී මේ මොහොත වෙනටත් මේ රටේ සමාජය තුළ බොහෝ සෙයින් සාකච්ඡාවට භාජනය වෙන විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය ක්‍රියාමාර්ගය එහි තිබෙන සාධාරණ බවක් තිබෙනවා. ඒ ඔස්සේ මේ වෘත්තීය අරගලය විසඳීම සඳහා ගෙන යුතු ක්‍රියාමාර්ග සහ අභ්‍යන්තරය අප දකින්න සහ අපට නොපෙනෙන කාරණා ගණනාවක් සාකච්ඡා කරේ වරමුණෙන් ආචාර්ය නලින්ද සිල්වා මැතිතුමන් අද 7 පැයට කැඳවාගත්තා. එතුමන් කැලණි විශ්වවිද්‍යාලයේ විද්‍යාපීඨ මහාචාර්යතුමන් ඒ වගේම විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය නිර්මාණය කිරීමට මූලික කටයුතු කළ විශ්වවිද්‍යාල ශිෂ්‍ය ප්‍රජාව සහ ආචාර්යවරුන් අතර ප්‍රධාන චරිතයක්. බොහොම ගෞරවයෙන් අපි ආයුබෝවන් සුබ දවසක් කළා. ආචාර්ය නලින්ද සිල්වා මැතිතුමන් 7 පැයට පිළිගන්නවා. මම කැමති ආචාර්ය නලින්ද සිල්වා මැතිතුමනි ආරම්භයේදී විමසන්නට ෆූටා එක අද සමාජයේ අපි බොහොම සරලව අපි හඳුනා ගන්න අකුරු 4 නැත්නම් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය බිහි කරන්නට ඔබතුමන්ලා එකල තීරණය කළේ ඇයි? මොකද්ද මේ සමිති සම්මේලනය බිහි කිරීමට පදනම් වුණු හේතු කාරණා කියන දේ ආරම්භයේදීම දැනගන්නට. 80 දශකයේ මුල් භාගයේ ආචාර්ය සමිති සම්මේලනයක් තිබුණා. ඒක ෆූටා නමින් නෙමෙයි තිබුණේ. ඒක UTAF නමින් තිබුණේ. ඒ අදහසම තමයි එන්නේ. නමුත් අකුරු වල පොඩි පිළිවෙලේ වෙනසක් තිබුණා. නමුත් ඒක ටිකක් කල්යමේදී කඩා වැටලා තිබුණේ. 1977න් පස්සේ බලයටපත් වූ රජයේ නොයෙකුත් ක්‍රියාදාමයන් නිසා ආචාර්ය සම්මේලනයේ ඉස්සරහට යන්න බැරි තත්ත්වයක් තුළ ඒක කඩන් වැටලා. ඊට පස්සේ 80 දශකයේ අවසාන භාගයේ තමයි අපි මේකට මැදිහත් වුණේ. අපි කීප දෙනෙක් එක්කව වෙලා නැවතත් ආචාර්ය සමිති සම්මේලනයක් නිර්මාණය කළ යුතුයි කියන ඒ අදහසට තීරණයට අපි එළඹුණා. ඒ අනුව තමයි ෆූටා නමින් Federation of University Teachers Associations කියන ඒ නමින් මේ ආචාර්ය සමිති සම්මේලනය බිහි වුණේ. ඒකේ ආරම්භක ලේකම්වරයා වූයේ මම. ආරම්භක සභාපතිවරයා වූයේ දිවංගත මහාචාර්ය W.S. කරුණාරත්න මහතා. එතුමාගෙන් පස්සේ දොරකුඹුර මහතාත් ඊට පස්සේ මහාචාර්ය ඔස්මන් ජයරත්න මහතාත් සභාපතිවරුන් හැටියට පත් වුණා. දිගටම ලේකම් හැටියට හිටියේ මම. ඒ විතරක් නෙවෙයි මේක ව්‍යවස්ථාව පිළිල කිරීමේදීත් ඒකට විශාල වශයෙන් දායක වීමට මට අවස්ථාව ලැබුණා. මහාචාර්ය ඔස්මන් ජයරත්නගෙන් පස්සේ මේ සභාපති ධුරයට පත් වුණේ මම. ඊට පස්සේ 1993 දී කොළඹ විශ්වවිද්‍යාලයෙන් මාව ඉවත් කරන තුරු සභාපති හැටියට මම කටයුතු කළා. දැන් ඒ කාලේ තමයි මම හිතනවා විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඉතාමත්ම වැඩි කිරීමක් දිනාගත්තේ. මට මතක හැටියට 200ක පමණ වැටුප් වැඩිවීමක් ආචාර්යවරුන්ට ලැබුණා. ඒ ලැබුණේ මගේ නායකත්වයෙන් සභාපතිත්වයෙන් කරන ලද සටනකින් පස්සේ අරගලයකින් පස්සේ. ඉතින් මේ ආචාර්ය සමිති සම්මේලනයේ පිහිටවපු දවස්වල ඉඳලා අපිට විශාල කරදර තිබුණා. මේක මේ නිකම් පිහිටවාගත්ත සංවිධානයක්වත් මේ රෝසමල් යානාවක රෝසමල් අතුරු පාරක අපි ගිය ගමනක්වත් නෙමෙයි. අපිට ආරම්භයේදීම ඒවකට අද වේ දේශපාලනීකරණය ගැන කතා කරන මිනිස්සුන්ට අමතක වුණාට එදා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපතිවරයා වෙලා හිටියෙත් උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් වෙලා හිටියෙත් එකම එක පුද්ගලයෙක් මහාචාර්ය ස්ටැන්ලි කල්පගේ. මහාචාර්ය ස්ටැන්ලි කල්පගේ කිව්වා ආචාර්ය සමිති සම්මේලනයත් එක්ක කිසිම සාකච්ඡාවක් යට කරන්න බෑ කියලා. මොකද ආචාර්ය සමිති සම්මේලනය ලියාපදිංචි සංවිධානයක් නෙවෙයි, ඒක පිළිගන්නේ නැහැ කියලා. ඊට පස්සේ අපි යාට පෙන්눔 කළා දුන්නා. ආචාර්ය සමිති සම්මේලනයේ වෘත්තීය සමිතියක් නෙවෙයි, වෘත්තීය සමිතිවල සම්මේලනයක් කියන එක. අවශ්‍ය වෙන්නේ අදාළ වෘත්තීය සමිතිය ලියාපදිංචි වීම මිස වෘත්තීය සමිති සම්මේලනයේ ලියාපදිංචි වීම නෙවෙයි කියන එක අපි යාට වෘත්තීය සමිති ආඥාපනතෙන්ම පෙන්නලා දුන්නා. ඊට පස්සේ බොහොම කල් ගිහිල්ලා ටික කලක් මේ සටන ගිහිල්ලා තමයි එයා අපිත් එක්ක සාකච්ඡාවලට එළඹෙන්නට තීරණය කළේ. සාකච්ඡාවලට එළඹීම පවා එදා ප්‍රශ්නයක් වෙලා තිබුණේ. අද මේ අය ඒ අපි පිහිටවපු සංවිධානය ඊටාත්ම නරක ආකාරයකට මේ කල්පගේලා සහ අනිකුත් අය සියල්ල අමතක කරමින් ඒ අයගේ හෙන්චයිලා පිටිපස්සේ එහෙම නැත්නම් ඒ අය මේගොල්ලන්ගේ පිටිපස්සේ ඉඳගෙන වැඩ කටයුතු කිරීම ගැනත් ආචාර්ය සමිති සම්මේලනයේ අභාවයට යෑම සඳහා කටයුතු කිරීම ගැනත් ඇත්තටම එහි පුරෝගාමීකු හැටියට මට කනගාටුවක් තියෙනවා. ආචාර්යතුමනි දැන් අද වන විට විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය ගැන මේ රටේ ජන සමාජයේ තියෙන ප්‍රතිරූපේ තරම් පැහැදිලි නෑ. මිනිස්සු අද මේට විරුද්ධව පෙනී සිටින මට්ටමකට ඇවිල්ලා තියෙනවා.
විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය ක්‍රියාමාර්ගය වෘත්තීය අරගලය මේ වෘත්තීය අරගලය තුළ උසස් පෙළ ශිෂ්‍යයා ප්‍රතිබල අපේක්ෂිත ශිෂ්‍යයා ගෙදරට වෙලා බලන් ඉන්නවා තාම උත්තර පත්‍රයක් ගන්න පටන් අරන්නේ අවුරුදු 3කින් හෝ අවුරුදු 4කින් විශ්වවිද්‍යාලයේ උපාධිය හදාන්න බලාපොරොත්තු වෙන උපාධි අපේක්ෂකයා අද අපේක්ෂා බංගත්වයට පත් වෙලා තියෙනවා මේ වෘත්ති අරගලය එහෙමනම් ශිෂ්‍යයා හෝ විශ්වවිද්‍යාල ශිෂ්‍යයා උසස් පෙළ ශිෂ්‍යාව හිර කරගෙන කිරීම ඔබතුමන් කොතරම් දුරට සාධාරණයි කියලා විශ්වාස කරනවද? නෑ මේක කිසිම සාධාරණයක් නෑ මේක ඉතාමත්ම අසාධාරණ අශීල ඒ වගේම කිසිම සදාචාරයකට නැති දුරාචාරය කියලා මම කියන්නේ නමුත් සදාචාරයකට නැති අයගේ සංවිධානයක් බවට අදපත් වෙලා තියෙනවා. ඔවුන්ට අද අවශ්‍ය කරන්නේ මේ නිදහස් අධ්‍යාපන රැක ගැනීම නෙමෙයි. එහෙම නැත්නම් මේ ශිෂ්‍යයන්ගේ දියුණුව සඳහා කටයුතු කිරීම නෙමෙයි. ඔවුන්ට අද අවශ්‍ය වෙන්නේ එකම එක දෙයයි. මේ ආණ්ඩුව පෙරලීම. මේ ආණ්ඩුව පෙරලීම සඳහා තමයි මොවුන් අද එක්කහ වෙලා තියෙන්නේ. මොවුන් කියලා විතරක් නෙමෙයි. ඔවුන් එක්ක එහෙම නැත්නම් ඔවුන්ගේ පිටිපස්සේ ඉන්න දේශපාලනඥයෝ දිහා බලන්න. වික්‍රමබාහු කරුණාරත්නද රනිල් වික්‍රමසිංහද මම දන්නේ රනිල් වික්‍රමසිංහ මෛත්‍රී වික්‍රමසිංහ වෙනුවෙන් පෙළපාලි ගියාද කියලා. ඒ කෙසේ වෙතත් රනිල් වික්‍රමසිංහත් ඒ වගේම තවත් අයත් රවි කරුණානායකලා අරගොල්ලෝ මේගොල්ලෝ මේ සම්පූර්ණ මම කියන පැහැදිලිවම මෙතන ඉන්නේ අද ආචාර්ය සමිති සම්මේලනයේ සභාපතිගේ සිට නිර්මාල් රංජිත් දේවසිරිගේ සිට සිංහල බෞද්ධ විරෝධීන් තමයි අද එක්කහ වෙලා තියෙන්නේ. ඒ එකම හේතුව මම දකින්නේ ඔවුන්ට බටහිරයන්ගේ අවශ්‍යතාව පරිදි මේ ත්‍රස්තවාදය නැති කිරීම නිසා ඒකෙන් කනස්සල්ලට පත් වෙලා ඉන්න බටහිරයන්ට අවශ්‍ය වෙලා තියෙනවා මේ ආණ්ඩුව වටන්න. ඒකේ බලලතක් මිසක් වෙන දෙයක් බවට අදපත් වෙලා නැහැ මේ ආචාර්ය සමිති සම්මේලනය. ආචාර්ය සමිති සම්මේලනය කියන්නේ අද බටහිරයන්ගේ බලලතක් මේ දෙමළ ත්‍රස්තවාදයේ පරාජය කිරීම පිළිබඳව බටහිරයන් අද බොහොම කේන්තියෙන් ඉන්න ආණ්ඩුවත් එක්ක ආණ්ඩුව වටවන්න උන්ට අවශ්‍ය වෙලා තියෙනවා. ඒ ආණ්ඩුව වැටවීමේ අවශ්‍යතාවය සඳහා ඕන් මේ අය පාවිච්චි කරනවා. ඔබතුමා මට ඉඩ දෙනවා නම් මම පැහැදිලි කරලා දෙන්නම් මේක පිටිපස්සේ තියෙන කතන්දරෙත් ඒ වගේම මේ උසස් පෙළ පරීක්ෂණය පිළිබඳව මේගොල්ලන් කියන කතාවේ අසාධාරණයේ සහ නෛතික නොවන භාවය පිළිබඳව. ඔව් ආචාර්යතුමනි දැන් විශේෂ උසස් පෙළ ප්‍රශ්නය සාකච්ඡාකට කරොත් දැන් උසස් පෙළ ශිෂ්‍යයා හා සම්බන්ධව කියන්නේ මේ බොහොම දැඩි මතයකින් අපි කිසිලෙසකින් උසස් පෙළ උත්තර පත්‍ර අගයන්ට සම්බන්ධ වෙන්නේ නැහැ. වෙන යම් ක්‍රමයකින් උසස් පෙළ උත්තර පත්‍ර ඇගෙවුවොත් අපි විශ්වවිද්‍යාල මට්ටමින් යුනිවර්සිටි එන්ට්‍රන්ස් එක්සෑම් එකක් තියෙනවා කියලා අපි දැක්ක පහුගිය කාලේ ප්‍රකාශ කරනවා. මම කැමති උසස් පෙළ උත්තර පත්‍ර අගයන්නේ නැතිව සිටීමට කරන ලැබු තීරණය ගැන තවදුරටත් ඔබතුමන්ගේ අදහස් දැනගන්න. ඔය දබරාමිල හාමුදුරුවෝ කියනේවනේ. දබරාමිල හාමුදුරුවෝ මේ රටේ අධ්‍යාපනය ගැන මොනවද දන්නේ? මෙලෝදියක් දන්නවද? අඩු ගන්න යාගේ පුරාවිද්‍යාවත් එයා දන්නවද? මම අහනවා. ඒ විෂය උගන්වන විෂයවත් හරියට දන්නවද කියලා. අධ්‍යාපනය ගැන මෙලෝදියක් දන්නේ නැතුව කතා කරනවා. මේ විශ්වවිද්‍යාල වලට ශිෂ්‍යයන් ඇතුළත් කරන්නේ රජය විසින් අනුමත කරන ලද මේ පාර්ලිමේන්තුව විසින් අනුමත කරන ලද පනත් ඔස්සේ. ඒ පනත් ඔස්සේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම තමයි විශ්වවිද්‍යාල වලට සිසුන් ඇතුළත් කිරීමේ එකම බලධාරියා. ඒ මිස දබරාමිල හාමුදුරුවෝ නෙමෙයි. දබරාමිල හාමුදුරුවෝ කියන්නේ කවුද? ඒ හාමුදුරන්ට පුළුවන් ද මේ ශිෂ්‍යයන් මේ විශ්වවිද්‍යාලයට ඇතුළත් කරනවද නැද්ද කියලා තීරණය කරන්න. අමු පට්ටපල් බොරු නිකන් මේ ජනතාව ඉස්සරහට ඇවිල්ලා පූ වීරය බවට පත් වෙන්න හදනවා. පූ වීරය බවට පත් වෙන්න හදන්නේ ජනතාව ප්‍රකෝප කරමින්. මේගොල්ලන්ට තේරෙන්නේ ජනතාව ප්‍රකෝප කරමින් වීරය පූ වීරයෙක් බවට පත් වෙන්න බෑ කියන එක. දැන් මේ අය මම පැහැදිලි කරලා දෙන්නම් මේකේ තියෙන මේ නෛතික නොවන භාවය සහ සදාචාර නොවන බව. පැහැදිලිවම වෘත්තීය සමිතියක් කියන්නේ මොකක්ද කියන එක ගැන මේගොල්ලන්ට කිසිම අවබෝධයක් නැහැ. ඔය ආද ඉන්න නායකත්වයට. මහ ලොකුට කතා කරන්න පුළුවන් දේශපාලන විද්‍යාව, ඉතිහාසය අරකයි මේක හැදෑරුවයි කියලා. නමුත් මෙතනින් එකක් පේනවා මේ ආචාර්යවරුන්ට අද ඉන්න මේ ආචාර්යවරුන්ට මේවා ගැනවත් කිසිම වැටහීමක් නැහැ කියන එක. වෘත්තීය සමිතියක් කියලා කියන්නේ වෘත්තීය සමිතියකට කරන්න පුළුවන් තමන්ගේ වෘත්තීය සමිතියේ සමාජිකයන් සේවය කරන්නව එහෙම නැත්නම් තමන්ගේ ශ්‍රමය ලබා දෙන්නව ආයතනයකට එරෙහිව කරන අරගලයක්. ඒ අරගලයේදී ඕන් පාවිච්චි කරනවා තමන්ගේ මේ නොයෙකුත් ශක්ති. එයින් ප්‍රධානම එකක් තමයි මේ ශ්‍රමය අර ආයතනයට ලබා දීම తాවකාලිකව නතර කරනවා. ඕකට තමයි වැඩ වර්ජනයක් කියලා කියන්නේ. දැන් මේ විශ්වවිද්‍යාල කතිකාචාර්යවරු විශ්වවිද්‍යාලවල සේවකයෝ. සමහරට සේවකයා කියන නමට ඒගොල්ලන් අකමැති වෙන්න පුළුවන් මේ මහා ශ්‍රේෂ්ඨ විශිෂ්ට මිනිස්සු හැටියට ඉඳලා නැහැ. මේගොල්ලෝ සේවකයෝ පඩි ලබන කුලියට වැඩ කරන සේවකයෝ. මේ සේවකයෝ වැඩ කරන්නේ විශ්වවිද්‍යාලවල පාලක මණ්ඩලයට. පාලක මණ්ඩලය තමයි මේගොල්ලන්ව පත් කළා තියෙන්නේ.
දැන් ඒ අතරතුර මේගොල්ලන් විවිධ වැඩවල යෙදෙනවා. විවිධ වැඩවල මම සියලු වැඩ කියන්නේ නැහැ. පෞද්ගලික ආයතන වල උගන්වනවා. ඔය නිදාස් අධ්‍යාපනය ගැන කතා කරලා පෞද්ගලික ආයතන උගන්වන කී දෙනෙක් ඉන්නවද? ඒවෙන් සල්ලි හම්බ කරගන්න මිනිස්සු ඉන්නවා. ටියුෂන් දෙන මිනිස්සු ඉන්නවා. ටියුෂන් පන්ති, ටියුෂන් කඩකාරයෝ ඉන්නවා. එක එක ජාතියේ මිනිස්සු ඉන්නවා. නමුත් මේ අය ඒ තමන්ගේ ශ්‍රමය අනිත් අයට දෙනවා වෙන්න පුළුවන් විවිධ හේතුන් මත. ඒක මගේ ප්‍රශ්නයක් නෙමෙයි. ඒක ෆූටාගේ ප්‍රශ්නයකුත් නෙමෙයි. නමුත් මේන් එකක් විතරක් මේගොල්ලන් තෝරගත්තා. මොකද්ද? මේගොල්ලන්ගේ මේ විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඔක්කොගම නෙමෙයි. යම් පිරිසක් තමන්ගේ ශ්‍රමය දෙන විභාග කොමසාරිස් ජෙනරාල්වරයාට. ඒ විශේෂයෙන්ම ඔය උසස් පෙළ පරීක්ෂණයේ ප්‍රශ්න පත්‍ර සකස් කිරීම, ඒවා ප්‍රමිතිකරණය කිරීම, ඒ වගේම පිළිතුරු පත්‍ර වැළීම, අගැයීම මෙහිදී ඔවුන් එක්තරා ආකාරයකට බැඳෙනවා මේ කොමසාරිස් ජෙනරාල්වරයා සමග, විභාග කොමසාරිස් ජෙනරාල්වරයා සමග. ඔවුන් එහිදී බැඳවා ගැනීමේදී කොමසාරිස් ජෙනරාල්වරයා නිර්ණායකයක් හැටියට පාවිච්චි කරනවා වෙන්න පුළුවන්. ඔවුන් විශ්වවිද්‍යාලවල සේවකයන් කියන්නේ ආචාර්යවරුන් හැටියට, ගුරුවරුන් හැටියට සේවය කරනවාද, සේවය කළා තියනවාද කියන එක. නමුත් ඔවුන්ව බඳවා ගන්නේ, ඒක පැහැදිලි කර ගන්න ඕනේ. ඉතාමත්ම මේ කාරණය ඉතාමත්ම හොඳින් මේ රටේ ජනතාව අවබෝධ කරගත යුතු කාරණයක්. ඔවුන් බඳවා ගන්නේ විශ්වවිද්‍යාල කතිකාචාර්යවරුන් හැටියට නෙවෙයි. විශ්වවිද්‍යාල කතිකාචාර්යවරයෙකු වීම නිර්ණායකයක් වෙන්න පුළුවන්. නමුත් ඒක නිර්ණායකයක් වූ පළියට ඔවුන්ව බඳවා ගන්නේ විශ්වවිද්‍යාල ආචාර්යවරුන් හැටියට නෙවෙයි. ඔවුන්ව බඳවා ගන්නේ උසස් පෙළ පරීක්ෂණයේ පරීක්ෂකවරුන් හැටියට. ඔවුන්ට වෙනම පත්වීමේ ලිපියක් තියෙනවා. තාවකාලික පත්වීමක් තමයි. පත්වීමේ ලිපියක් තියෙනවා. ඒ පත්වීමේ ලිපිය අනුව ශ්‍රමය දෙන්න විභාග කොමසාරිස් ජෙනරාල්වරයාට. මේ විභාග කොමසාරිස්වරයාට ජෙනරාල්වරයාට දෙන්නා වූ ශ්‍රමය කිසිසේත්ම විශ්වවිද්‍යාලයට දෙන ශ්‍රමයක් නෙමෙයි. වෘත්තීය සමිතියකට බෑ තමන්ගේ ආයතනයෙන් පිට ආයතනයකට දෙන සේවයක් ඒ ශ්‍රමය අත්හරින්න කියනවත්, ඒක වැළැක්වීමටවත් වෘත්තීය සමිතියකට බෑ. ඒ නිසා අද මේ ආචාර්යවරු විභාග කොමසාරිස්වරයා සමග බැඳීමක් තියෙනවා නම්, ඒ බැඳීම අනුව ඔවුන්ගේ ශ්‍රමය දෙනවා නම්, ඒ ශ්‍රමය දීම වැළැක්වීමට ආචාර්ය සමිති සම්මේලනයේ කිසිවෙකුට බෑ. කිසිවෙකුට බෑ. මම පැහැදිලිව කියනවා කිසිවෙකුට බෑ. ඒක කිසිම නිත්‍යානුකූල භාවයකුත් නැහැ. ඒකේ සදාචාරාත්මක භාවයකුත් නැහැ. නිර්මාල් දේවසිරිට සදාචාරයක් නැති බව මම දන්නවා. ඔව් නිතර කතා කරන්නේ මේ වෘත්තීය සමිතියවල සදාචාරයක් ඕනේ නැහැ කියලා. මම ඒක ගැන පස්සේ කතා කරන්නම්. නමුත් සදාචාරයකුත් නැහැ, මේකේ නෛතික තත්වයකුත් නැහැ. මේක සම්පූර්ණයෙන්ම නීති විරෝධී, ජනතා විරෝධී, ජනතාවගෙන් පරිගන්නට, ආණ්ඩුවෙන් පරිගන්නට, මේ තමන්ගේ අභිමතාර්ථයක් සඳහා මේ මුළු මහත් ජනතාව උගස් තියෙන ක්‍රියාමාර්ගයක් හැටියට මම අඳුරන්නේ. මේ සම්පූර්ණයෙන්ම හෙලා දැක්විය යුතු, සම්පූර්ණයෙන්ම නිඳා කටයුතු වැඩක් මේක. මේක මම හිතනවා ජනතාව මේක හොඳට කල්පනා කරන, මේ නිත්‍යානුකූල නොවන දෙයක් කරමින්, අශීලාචාර දෙයක් කරමින්, සදාචාරාත්මක නොවන දෙයක් නේ අශීලාචාර දෙයක්නේ. මේවා කරමින් මේ මොකද්ද මේ කරන්න හදන්නේ? තමන්ගේ අභිප්‍රාය, බටහිරයන්ගේ අවශ්‍යතාව සඳහා මේ ප්‍රභාකරන් පැරදවීමේ කේන්තියට, ඒකේ පරිගන්නට ආණ්ඩුව වැටවීම සඳහා මේ ජනතාවගේ දරුවන්ව උගස් තියලා තියෙනවා මේ මිනිස්සු. ආචාර්යතුමනි, විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ ගාල්ලේ සිට කොළඹට එන පාගමනේ අපි දකිනවා විපක්ෂයේ විවිධ දේශපාලන පක්ෂවල නායකයෝ පාගමනට එකතු වෙනවා, පාගමනින් යනවා, රූපවාහිනී විවිධ පෞද්ගලික නාලිකාවල පෙන්නනවා, මේ තේ කෝප්පේ බොනවා, එකට බත් පැකට් එක කනවා. ඔබතුමන් චෝදනාවක් එල්ල කරනවා ත්‍රස්තවාදයට උදව් දීපු සංවිධාන ත්‍රස්තවාදය පරාජය කිරීමේ මහා ජයග්‍රහණයෙන් පස්සේ ආණ්ඩුවට විරුද්ධව මේ වෘත්තීය ක්‍රියාමාර්ග පිටිපස්සෙන් ඉන්නවා කියලා. අපිට එලිපිට පේනවා විපක්ෂ දේශපාලන පක්ෂත් මේකට එකතුලා ඉන්නවා. මේ ෆූටාගේ ක්‍රියාමාර්ගයට පක්ෂ පාට එකතු කර ගැනීම සාධාරණද? නැහැ, කිසිසේත්ම නැහැ. අපිත් වෘත්තීය සමිති කරපු නිසා අවුරුදු 20කට ඉස්සෙල්ලා වෘත්තීය සමිති සම්මේලනයේ සභාපතිවරයෙකුනි මම කලිනුත් කිව්වා. කවරදාකවත් ඒවකට විරුද්ධ පක්ෂ හිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අය. මට හොඳට මතකයි මේ මහින්ද රාජපක්ෂ මහත්මයා විරුද්ධ පක්ෂයේ හිටියා, SP දිසානායක මහත්මයා විරුද්ධ පක්ෂයේ හිටියා, ඒ වගේම මංගල සමරවීර මහත්මයා විරුද්ධ පක්ෂයේ හිටියා. අද ඔය බර්ටි කවුද මේ ප්‍රේමලාල් දිසානායක බර්ටි මේ උතුරුමැද පළාතේ හිටපු මහ ඇමති බර්ටි ප්‍රේමලාල් දිසානායක මහතා. බර්ටි ප්‍රේමලාල් දිසානායක මහතා. ඒ වගේ අය අපිව ආවිලා හම්බ වෙලා තියෙනවා. නමුත් අපි කවරදාකවත් එයාට ඉඩක් දුන්නේ නැහැ මේවා කතා කරන්නවත් අඩුතරමින්.
කතා කරන්නේ මේවට කිසිම ආකාරයකින් සහභාගී වෙනවත් ඉඩක් දුන්නේ නැහැ. ඒ නිසා ඒගොල්ලන් ඒ දවස්වල ඒ අයට යම් යම් මේ වමනාකම් තියෙන්න ඇති මේ ශිෂ්‍යයන්ගේ කටයුතු පිළිබඳව මැදිහත් වෙන. නමුත් වෘත්තීය සමිතියක් හැටියට අපි කිසි විටකත් කාටවත් මැදිහත් වෙන්න ඉඩක් දුන්නේ නැහැ. අපි ස්වාධීනව මේ වැඩේ කරගෙන ගියා. දිගටම කරගෙන ගියා. අපි ජයග්‍රහණය කළා. අපි කවරදාකවත් අපි පෙළපාලි ගියේ නැහැ ওই විදියට. ඒ වගේම අපි මේ ඔය මට්ටමට ගිහිල්ලා ශිෂ්‍යයන්ගෙන් උපදෙස් ලබා ගත්තේ නැහැ. මෙතන තියෙන නරකම වැඩේ ගුරුවරු ශිෂ්‍යයන්ට උගන්වනවා වෙනකොට ශිෂ්‍ය ගුරුවරුන්ට උගන්වන කොහොමද සටන් කරන්න කියලා. කොයි විදිහට ප්ලකාඩ් කරන්නේ, ප්ලකාඩ් අඳින්නේ කොහොමද? මේගලන්ට කිසිම ඒව ගැන අත්දැකීමක් නැහැ. මේ පොතින් පතින් දේශපාලනය කරන මිනිස්සු උතන වැඩිපුර ඉන්නේ. අද ආචාර්ය සම්මේලනයේ ඉන්නේ පොතින් පතින් දේශපාලනය කරපු අය මිසක් ප්‍රායෝගිකව මේ රටේ දේශපාලනට අවුල් වෙච්ච අය නෙමෙයි. අර මේ බුරු එක්ස් කණ්ඩායමක එහෙම නැත්නම් වෙනින් තැනක මේ සුළු කණ්ඩායමක ඉඳ ඇති ජනතාවට නොදැනෙන මොකක් හරි සංග්‍රහයක් ගහගෙන ඉන්නේ නැති මාතොට හරි මොකක් හරි සංග්‍රහයක් මම මේ මාතොට සංග්‍රහය තියෙනවා පස්සේ කියන්න වෙලා තිබුණොත් මේවා ඒගොල්ලන්ගේ සුළු දේවල් වලට දේශපාලනය කරපු මහා න්‍යායාත්මක බොරු න්‍යායාත්මක දේශපාලනඥයන් මිසක් මේකේ මේ ප්‍රායෝගිකව හරියට දේශපාලනය කරපු මිනිහෙක් නෑ. මම මේ කියන්නේ මේකයි. මේ අය මේ දේශපාලනඥයන් උදව් ගන්නවා. මේ අයට මම මේක ඉතිහාසයට පොඩ්ඩක් ගියොත් එහෙම ඉතා පැහැදිලිව අපි තේරුම් ගත යුතු කාරණේ තමයි මේ අද ඇමරිකාව ප්‍රධාන අධිරාජ්‍යවාදීන්ට යටත් විජිතවාදීන්ට අවශ්‍ය වෙලා තියෙන ඔවුන්ගේ මතයට අනුගත නොවන ආණ්ඩු පෙරලලා දාන්න, නැති කරලා දාන්න, විනාශ කරලා දාන්න. ඔවුන් ඒක සඳහා අරාබියේ යම් දේවල් කෙරුවා. ඒවට අරාබි වසන්තය කියලා නමකුත් පට බැඳුණා. අපි දන්නවා ඒක කවුරුත්. ඊට පස්සේ මේකේ උදාහරණේ අරගෙන මේකෙන් ගුරුහුරුකම් අරගෙන ඔවුන් ලෑස්ති වුණා ලංකාවෙත් මේ ආණ්ඩුව පෙරලලා දාන. එකම හේතුව මොකද? මේ ආණ්ඩුව අපි කියන සතුටු වෙනවා. මහින්ද රාජපක්ෂ මහත්මයා ඉන්ද්‍රකීලයක්සේ නොසැලී හිටියා බටහිරයන්ගේ බලපෑම් හමුවේ. ඒ නිසා ඒකේ පලිය ගන්නට ඕන් කටයුතු කරනවා. ඒක එක ප්‍රධාන පියවරක් හැටියට අත්හදා බැලීමක් හැටියට තමයි මතකයි ඔබතුමාට කටුනායක සිද්ධියක් වුණා. ඒක තරුණෙක් මල. ඒ තරුණයා මලාට පස්සේ මේගොල්ලන් හිතුවා මෙතන හොඳ තත්ත්වයක් තියෙනවා. හොඳ තත්ත්වයක් තියෙනවා. දැන් මේක අපිට පාවිච්චි කරන්න පුළුවන් අර අරාබි වසන්තය ලංකාවට ගේන්න. ඒ අනුව තමයි නොයෙකුත් දේවල් ඒගොල්ලන් අත්හදා බැලුවා. නමුත් අවසාන වශයෙන් ඒ එකක්වත් හරි ගියේ නැහැ, සාර්ථකුත් නැහැ. මොකද ලංකාව කියන්නේ අරාබිය නෙමෙයි. ලංකාව කියන්නේ අරාබිය නෙමෙයි. ඒ වගේම මහින්ද රාජපක්ෂ මහත්මයා කියන්නේ මේ ඔය අරාබියේ ඉන්න නායකයෝ වගේ එක්කෙනෙකුත් නෙමෙයි. අරාබියේ නායකයෝ නරක නැහැ. නමුත් මේ මහින්ද රාජපක්ෂ මහත්මයා ඊට වඩා හොඳ දේශපාලනයක් තියෙනවා. බටහිරොත් එක හැප්පිලා. දැන් මෙතනදී වෙච්ච දේ තමයි මොවුන් දැනගත්තා මේ ආචාර්ය සම්මේලනයේ මේ නොමකට යවලා ඕකේ ඉතිහාසයක් තියෙනවා පහුගිය අවුරුදු 4ක 5ක මම ඒක කියන්නේ නැහැ. ඒක කිව්වොත් එහෙම තවත් ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙනවා මේ ඕගලන්ට තේරුණාද? තවත් අයට. ඒක නිසා මේ පහුගිය අවුරුදු 4ක 5ක කාලය තුල මේ ආචාර්ය සම්මේලනයේ නිලධාරීන් මාරු කරගත්තා මේගොල්ලන්ට අවශ්‍ය කරන විදිහට. ඒ අනුව තමයි නිර්මාල් රංජිත් දේවසිරි මහත්මයා උතෙන්ටපත් වෙන්නේ. මේ එක්ස් කණ්ඩායමේ හිටපු මිනිහෙක්. පශ්චාත් නූතනවාදියෙක්ද පශ්චාත් මාක්ස්වාදීද මොන පශ්චාත්තාපවාදීද කියලා මම හරියට දන්නේ නැහැ. නමුත් පෙරටුගාමි පක්ෂයත් එක්කත් යම් සම්බන්ධකම් ඇති කරගන්න උත්සාහ කරපු මිනිහෙක්. ඒගොල්ලන්ගේ පත්තරේ ලිව්වා. ඔය ජනරල කියන පත්තරේ නිතර ලිව්වා. නමුත් දැන් ඒක ලියන්නේ නැහැ. මොකද මම හිතන්නේ මෙයාව දැන් ගණන් ගන්න නැතුව ඇති පෙරටුගාමිකාරයෝ. ඒ කොයි හැටි වෙතත් මේ ආචාර්ය සම්මේලනයේ ලව්වා යම් කිසි ආකාරයක උද්ඝෝෂණයක් වර්ජනයක් ඇති කිරීමේ අවශ්‍යතාව බටහිරයන්ට මුල ඉඳලම තිබුණා. ඒකේ ප්‍රතිඵලයක් හැටියට තමයි ගිය අවුරුද්දේ මට මතක හැටියට ජූලි මාසයේ පොඩ්ඩක් වෙනස් වෙන්න පුළුවන්. ඒක එච්චර ප්‍රශ්නයක් නෙවෙයි. ඕක ගැන තර්ක කරන්න අවශ්‍ය නැහැ. 2011 යම් කිසි මාසයක වෘත්තීය සමිති අරගලයක් ආරම්භ කළා මේ නිර්මාල් රංජිත් දේවසිරිගේ ප්‍රධානත්වයෙන්. ඒකෙදී ඔවුන් ඉල්ලා හිටිය ප්‍රධානම කාරණේ තමයි ඔවුන්ගේ වැටුප් වැඩි කරන්න කියලා. මේ මහා බැංකුවත් එක්ක සංසන්දනය කිරීමෙන් කිසිම ආකාරයක ප්‍රායෝගිකමක් නැති ඉල්ලීමක් ඉල්ලමින් මේක වැඩි කරන්න වැටුප් වැඩි කරන්න කියලා ඉල්ලුවා. නමුත් මේක කරගන්න බෑ. මොකද 2011 දී මේගොල්ලන් මහා කැත විදිහට මේක පටන් ගත්තේ. ජනාධිපතිතුමා සාකච්ඡාවකට එන්න ඉඩ දීලා තියෙද්දි ඒ සාකච්ඡාවට යන්නේ නැතුව තමයි
මේ 2011 වසරේ ඔය අංශ ප්‍රධානීන් අස් කරගත්තේ. අංශ ප්‍රධානීන් අස් කරගත්තා. අපි දැනගත්තා මම ඒ කාලේ විද්‍යාපීඨයේ කැලණි විශ්වවිද්‍යාලයේ විද්‍යාපීඨයේ පීඨාධිපති. නමුත් මම දැනගත්තා මේක යන්නේ කොහෙද කියලා. මම කල්තියා සැලසුම් කරා විද්‍යාපීඨයේ එක දේශනයක්වත් නොපවත්වා කෙලින්ම ගෙනියන විදිහට මම කටයුතු කරා. ඒ කියන්නේ අපි හැම දේශනයක්ම පැවැත්වුවා. අංශාධිපතිවරු කීප දෙනෙක් අසුණා. මේ කොරහැඩි මේ කිසිම දෙයක් නොදන්න දේශපාලනය ගැන කිසිම දෙයක් නොදන්න අර එහෙට මෙහෙට දුවන මේ ඒගොල්ලන්ගේ ඉතිහාසයත් මට කියන්න පුළුවන්. කීප දෙනෙක් අංශාධිපති තනතුරු වෙන අසුණාට පෞද්ගලික අරමුණු සඳහා තමයි ඒගොල්ලන් අසුනේ. ඒගොල්ලන් අසුණාට අපි දේශන පැවැත්වුවා. විශ්වවිද්‍යාල කැලණි විශ්වවිද්‍යාල විද්‍යාපීඨයේ. මම ඒක අභිමාණයෙන් කියන්නේ. ඊළඟට නමුත් ඒ කෙසේ වෙතත් මේ අධ්‍යාපන අංශ වලින් මේ ප්‍රධානීන් හැටියට මේගොල්ලන් අසුණා. නමුත් මේගොල්ලන්ට ඒ වර්ජනය කරගෙන යන්න ශක්තියක් තිබුණේ නැහැ. මොකද මේගොල්ලන්ගේ බොරුව එළිදරව් වෙනවා. ජනාධිපතිතුමා සමග කරන සාකච්ඡාව කලින් කරන සාකච්ඡාවල ප්‍රතිඵලයක් හැටියටත් ගරු උසස් අධ්‍යාපන ඇමතිතුමා එක කරන ලද සාකච්ඡාවල ප්‍රතිඵලයක් හැටියටත් අවස්ථා කීපයකින් වැටුප් වැඩිවීමක් මේගොල්ලන් ලබා දීලා තිබුණා. ඒ වැටුප් වැඩිවීමේ ප්‍රධාන කාරණා තමයි වැටුප් වැඩිවීම ලබා දීලා තිබුණේ මූලික වැටුප නෙමෙයි ඊට අමතරව දීමනා. මූලික වැටුප ලබා දෙන්න බෑ, වැඩි කරන්න බෑ ලේසියෙන්. මේ විශ්වවිද්‍යාල ආචාර්යවරු දන්නේ නැති වුණාට මේ රටේ වැටුප් තීරණය කරන්නේ වැටුප් හා සේවක සංඛ්‍යා කොමිසම කියලා එකක් තියෙනවා. මේ වැටුප් හා සේවක සංඛ්‍යා කොමිසම තමයි රජයේ ආයතනවල වැටුප් නියම කරන්නේ. දැන් මේගොල්ලන් ගිහිල්ලා ඉල්ලපු පළියට වැටුප් දෙන්න බෑනේ. ඒ වැටුප් දුන්නොත් එහෙම අනිකුත් රාජ්‍ය ආයතනවලත් මහා විශාල කලබගෑනියක් ඇති වෙනවා. ඒක තමයි මේගොල්ලන්ට උවමනා කරේ. ආණ්ඩුව අස්ථායි කිරීම සඳහා මේ ඉල්ලීම ඉදිරිපත් කරේ. ඒ කෙසේ වෙතත් මේ ප්‍රතිඵලයක් හැටියට මේ විශ්ව ප්‍රතිපාදන මේගොල්ලන් අද කතා කරනවා ලොකුවට කතා කරනවා ජෙෆ්රි මලික් ගිවිසුම කියලා එකක්. ජෙෆ්රි මලික් ගිවිසුම කියන්නේ සත පහකට වැඩක් නැති ගිවිසුමක් අද වෙනකොට. මොකද ඒක විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම අනුමත කෙරුවා. ඒක ඇත්ත. මොකද ජෙෆ්රි මහත්මයා ඒ කාලේ උපසභාපතිනේ. ඒ වගේම මලික් රණසිංහ මහත්මයාත් මොරටු විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයෙක් හැටියට හිටියේ. ඒක සම්මත කරා. ඊට පස්සේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම ඒකට දැම්මා උසස් අධ්‍යාපන අමාත්‍යාංශයට. උසස් අධ්‍යාපන අමාත්‍යාංශයත් ඒක අනුමත කරා. නමුත් ඒක වැටුප් සහ සේවක සංඛ්‍යා කොමිසමට ගිය වෙලාව ඒක සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප වුණා. ඒක එතනින් ඉවර. ඒක කුණු කුඩේ තියෙන්නේ අද. ඒ ගැන මොනවද කතා කරන්නේ? ඒ ගැන කතා කරන්න බෑ. කුණු කුඩේ තියෙන මේ ලියවිල්ලක් අරගෙන මොනවද කතා කරන්නේ? ඒක කුණු කුඩේ ඉන්න මිනිස්සුන්ට හොඳයි. ඊට වඩා මිනිහෙකුට ඒකෙන් කිසි වැඩක් නැහැ. දැන් මේ කුණු කුඩේ ඉල්ලීම මත පදනම් වෙලා තමයි මේගොල්ලෝ මේ වැටුප් ඉල්ලුවේ. නමුත් කොහොම හරි ජනාධිපතිතුමා පැහැදිලිව සඳහන් කළා තිබුණා මේ අපි ඕගොල්ලන්ට වැටුප් වැඩි කිරීමක් කරනවා. මේ නොයෙකුත් අවස්ථා කීපයකින් 2011 දී මේ අයවැය 2012 අවුරුද්දටනේ ඊට පස්සේ 2012 ඊළඟ අවුරුද්දට මේ විදිහට ඒ ජනාධිපතිතුමා මේගොල්ලන්ගේ වැටුප් වැඩි කළා තිබුණා. ඒ වැටුප් වැඩි කිරීමේදී මූලික වැටුප නෙමෙයි. අවසානයේදී මුළු වැටුප ඔය මහාචාර්යවරුගෙන් අද වෙනකොට අද නෙමෙයි ඔක්තෝබර් මාසෙනේ අද වෙනකොට මේක හොයාගන්න පුළුවන් වුණොත් මම කියන්න. මේ අද වෙනකොට ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරුන්ට මට මේ සංඛ්‍යා ලේඛන එච්චර වැඩක් නැහැ මේ හරියටම අකුරටම තිතටම කියන්න. නමුත් මට මතක හැටියට රුපියල් 1,70,000කට ප්‍රමාණයක් අද ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරුන්ට හම්බ වෙනවා. ආචාර්යතුමනි මට අවසර දෙන්න කෙටි විරාමයක් ලබන්න. විරාමයෙන් පස්සේ අපි තවදුරටත් මේක ගැන සාකච්ඡා කරන්න සූදානම්. අපි ආචාර්ය නලින් සිල්වා මහත්මයාට 17 වෙනි පැයට සම්බන්ධ කරගෙන විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය ක්‍රියාමාර්ග ගැන සාකච්ඡා කරමින් සිටිනවා. වේලි සජීව 7 වෙනි පැය සමගින් ආචාර්ය නලින් සිල්වා මහත්මයාට 17 වෙනි පැයට සම්බන්ධ එතුමන් කැලණි විශ්වවිද්‍යාල විද්‍යාපීඨ හිටපු පීඨාධිපතිතුමන් ඒ වගේම විද්‍යාපීඨ හිටපු මහාචාර්යතුමන් අද එතුමන් සමග අප විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය ක්‍රියාමාර්ග ගැන සාකච්ඡා කරන්න. විරාමයට කලින් ආචාර්ය නලින් සිල්වා මහත්මයාට බොදුවන් අපට කීමින් සිටියේ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වැටුප් වැඩි කිරීම සහ අද ඔවුන් ලබන වැටුප් පිළිබඳව. ඔව් මම සඳහන් කෙරුවා මේ ඔක්තෝබර් මාසයේ ඉඳලා ජනාධිපතිතුමාගේ අයවැය සහ වෙනත් යෝජනා මගින් කඩින් කඩව තමයි මේක කරන්නේ අවස්ථා මගින්. ජූලි මාසයේ වැඩි වුණා, ජනවාරි මාසයේ වැටුප් වැඩි වුණා. අද වෙනකොට ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරුන්ගේ උපරිම වැටුප සියලුම දීමන එකතුව රුපියල් 1,72,227.75ක් වෙනවා.
මහාචාර්යවරයෙකුට රුපියල් 1,57,332යි 10ක් හම්බ වෙනවා. සහාය මහාචාර්යවරු රුපියල් 1,36,855යි 70යි. ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය පළවෙනි ශ්‍රේණිය රුපියල් 1,13,755යි 80යි. ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය දෙවනි ශ්‍රේණිය රුපියල් 1,46,4,677යි 80යි. කතිකාචාර්යවරයෙකුට ඒ කියන්නේ ඒක ශ්‍රේණියක් තියෙනවා. පරිවාස සහ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය අතර එයාට හම්බ වෙනවා රුපියල් 83,000යි 770ක්. පරිවාස කතිකාචාර්යවරුගේ උපරිම වැටුප අවසානයේදී හම්බ වෙනවා රුපියල් 67,369යි 744ක්. මේ උපාධියක් පමණක් තියෙන අය වෙන මොනක් නැහැ උපාධිය පමණයි. රුපියල් 60,000ක් 67,000ක් ගන්න පුළුවන් නම් උපාධියක් පමණක් තිබේද ඒක ටිකක් ලොකු වාසනාවක් වෙනවා. මම අහනවා මේ වැටුප් අද ලංකාවේ කී දෙනෙකුට හම්බ වෙනවද? මේ ආචාර්ය සම්මිසම්මේලනේ තර්කය වෙන්නේ මේ රජයේ සේවයේ 1970 තිබුණු තත්ත්වේ නෙමෙයි අද තියෙන්නේ කියලා. මමත් දන්නවා 1970 තිබුණු තත්ත්වේ නෙමෙයි අද තියෙන්නේ. 1970 මහා බැංකුවේ පඩියත් මහා බැංකුවේ වැටුපත් පරිපාලන සේවයේ වැටුපත් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වැටුපත් එක සමාන තලයක තිබුණේ. මම හිතනවා විශ්වවිද්‍යාලයේ රුපියල් 10ක විතර වැඩි වැටුපක් තිබුණා කියලා. මමත් 1967 විශ්වවිද්‍යාලයට එක්කා වුණේ. ඒ කාලේ අපිටත් රුපියල් මහා බැංකුවට වඩා රුපියල් 10ක් වැඩියෙන් හම්බුණා. ලොකු ගාණකුත් නෙවෙයි නමුත් රුපියල් 630යිද කොහෙද අපිට ඔක්කොම හම්බුනේ මේ වැටුප. ඒ කාලේනේ. නමුත් මම කියන්නේ මේක 1970න් පස්සේ අද වෙනකොට මොකද්ද වෙලා තියෙන්නේ? අද වෙනකොට මහා බැංකුවේ වැටුප් සෑහෙන වැඩි වෙලා තියෙන එක මම නැහැ කියන්නේ. නමුත් පරිපාලනාංශයේ වැටුප් මේ ආචාර්යවරුන්ගේ වැටුප් එක සංසන්දනය කිරීමේ තාමත් පල්ලෙහා ඉන්නේ. ඒක නිසා ආචාර්යවරුන්ට කියන්න බෑ මහා බැංකුවට අර ඇඟිල්ල දික් කරන කතාවක් කිව්වනේ. ඇඟිල්ල දික් කරනකොට හඳ විතරක් නෙවෙයි තවත් ඒවත් පේනවා. නේද? තව ඇඟිලි පේනවනේ. ඇඟිලි හතර අනිත් පැත්තට හැරිලා තියෙන හැටිත් පේනවනේ. එතකොට ඇඟිල්ල දික් කරනකොට කියන ඒවෙන් අපිට පේන දේ තමයි මේ විශ්වවිද්‍යාල කතිකාචාර්යවරුන් මහා බැංකුවත් එක්ක සංසන්දනය කිරීම අද වෙනකොට කිසිම ආකාරයක තර්කානුකූල පදනමක් නැති දෙයක් බවට පත් වෙලා තියෙනවා. ඒකට හේතුව මේකයි. මම දැක්ක කවුද මේ උතුමෙක් ඇවිල්ලා කියනවා මේ එක්තරා නාලිකාවක මේ විදුලි බල මණ්ඩලයට පාඩුයි කියලා. ඇත්ත මේ රටේ ආයතන කීපයක් තියෙනවා රජයේ ආයතන කීපයක් විශ්වවිද්‍යාලවල වැටුපට වඩා වැඩියෙන් වැටුප් ගෙවන ප්‍රධාන වශයෙන් මහා බැංකුව ඒ වගේම ලංකා බැංකුව රාජ්‍ය හෝ අර්ධ රාජ්‍ය ආයතන රාජ්‍ය බැංකුව මහා බැංකුව ලංකා බැංකුව මහජන බැංකුව ඒ වගේම විදුලි බල මණ්ඩලය ජල සම්පාදන මණ්ඩලය මේ වගේ ආයතන කීපයක් තියෙනවා. මේ ආයතන මතක තියාගන්න මේ ආයතන ආදායම උපදවන ආයතන. ඒගොල්ලන් පාඩුද නැද්ද කියන එක අපේ ප්‍රශ්නයක් නෙවෙයි. පාඩුද නැද්ද කියන එක අධ්‍යක්ෂ මණ්ඩලය වගේ කියන්න ඕන රජයට, රටටත්, ජනතාවටත්. නමුත් කෙසේ හෝ ඒවා මෙතන මූලික තර්කයේ තියෙන්නේ පදනම වෙන්නේ පාඩුද ලාභද කියන එක නෙවෙයි ආදායම උපදවනද නැද්ද කියන එක. ඒ අනුව තමයි මේගොල්ලන්ගේ වැටුප් රජයේ සේවයේ මේ ඉහළ තලයක තියෙන්නේ. නමුත් මම කියන ආදායම උපදවන්නේ නැති ආයතනවල රජයේ සේවයේ හරි අර්ධ රාජ්‍ය සංස්ථාවල විශ්වවිද්‍යාල තමයි වැඩි වැටුප ලැබෙන්නේ. කිසිම ආකාරයක සාධාරණීකරණයක් කරන්න බෑ, යුක්ති කිරීමක් කරන්න බෑ තවත් වැටුප් ඉල්ලීමට. මේ වැටුප් ඉල්ලුවේ වෙනම නඩදී මම කලින් කිව්ව විදිහට අර රජය අස්ථායී කිරීම සඳහා පමණයි. තවත් කලබගෑනියක් ඇති කළා අනිත් රජයේ ආයතන වලටත් මේක ගෙනහිලා මේ කලබගෑනියක් ඇති කරන්න. මේගොල්ලන්ට ඒක කරන්න කිසිම අවශ්‍යතා කිසිම සාධාරණී යුක්ති කිරීම සඳහා කිසිම පදනමක් නැහැ. දැන් ප්‍රශ්නේ මේකයි. මම කියනවා මේගොල්ලන් අද වැටුප් වැඩිකින් ඉල්ලනවා නම් ආණ්ඩුවට කියන්න පුළුවන් හරි. අපි විශ්වවිද්‍යාල සියල්ලම නිදහස් අධ්‍යාපනයෙන් තොර කරනවා. අපි මේ ශිෂ්‍යයන්ගෙන් අය කරන මුදලක් නිදහස් අධ්‍යාපනය අහෝසි කරනවා. මේගොල්ලන් කියන්නේ නිදහස් අධ්‍යාපනය අහෝසි කළා විදුලි බල මණ්ඩලය වගේ ජනතාවගෙන් ආදායමක් ලබාගෙන බිලක් දීලා ශිෂ්‍යයන්ගෙන්ට බිලක් දීලා ආදායමක් ලබාගෙන ඒ අනුව ඒගොල්ලන්ට පඩි ගෙවන්නද? එහෙම පඩි ගෙවන්න පුළුවන්. ඒ කියන්නේ මේගොල්ලෝ ඇත්තටම කියන්නේ විදුලි බල මණ්ඩලය ඒ වගේම ජල මේ සම්පාදන මණ්ඩලය වගේ ආයතන ජනතාවගෙන් සල්ලි අය කරනවා. මේගොල්ලෝ කියන්නේ හරි. එහෙමනම් මේගොල්ලන්ගේ මේක කරන්න පුළුවන් එකම විදිහ තමයි ශිෂ්‍යයන්ගෙන් සල්ලි අය කළා මුදල් අය කළා මේගොල්ලන්ට වැටුප් ගෙවන එක. මේගොල්ලන්ට වැටුප් ගෙවන්න ශිෂ්‍යයන්ගේ මුදල් අය කරන එක අරිමා සාධාරණයක්. මොනවා උගන්වනවටද?
ඒක නිසා මේ ඇත්තටම නිදාස් අධ්‍යාපනයක් ගැන කතා කරුවට මේගොල්ලන්ගේ අවංකව මොනාවක් නැහැ නිදාස් අධ්‍යාපනයක් ගැන. මේ තියෙන පස්සෙන් යන වෙනින් දෙයක්. හරිද? ඊළඟට මම තවත් දෙයක් කියනවා. මේ අයට මේ ඉල්ලීම දිගින් දිගටම කරගෙන යන්න බැරි වුණා. වැටුප් වැඩි කිරීම. මොකද ඊටාත්ම අසාධාරණ රජයේ සේවයේ ආදායම් උපදවන්නේ නැති ආයතනවල විහෙළම වැටුපක් ලබද්දී ඔවුන්ට මේ ඉල්ලීම තවදුරටත් කරගෙන යන්න බැරි වුණා. ඒ නිසා මෙන්න මෙතන තියෙන සදාචාරයේ නිර්මාල රංජිත් සදාචාරය ගැන හොඳයි මාත් එක්ක කතා කරන්න එන්නකො සදාචාරය ගැන. මොකද්ද සදාචාරය කියන්නේ කියලා මම උගන්වන්න. එයාගේ මේ පශ්චාත් නූතනවාදීවත් පශ්චාත් මාක්ස්වාදීවත් එක්ස් කණ්ඩායමේ කතන්දරවත් මට අදාළ නැහැ. මම දන්නවා සාපේක්ෂතාවාදය කියන්නේ මොකද්ද කියලා හොඳටම. දැන් මේ අය ඒගොල්ලන්ට මේ කරගෙන යන්න බැරි වෙච්ච නිසා ගිය අවුරුද්දේ අර මං කිව්වේ වෘත්තීය සමිතිය අරගලයක් ආරම්භ කරා කියලා. ඒ අරගලේ අගභාගයේ වෙනකොට ඉල්ලීමක් ඉදිරිපත් කරා මේ 106 කතාව. ඒක මුල ඉඳලා තිබුණ ඉල්ලීමක් නෙවෙයි. කිසිම වූ ආකාරයක සදාචාරාත්මක වෘත්තීය සමිතිය අරගලයක් පටන් ගත්තට පස්සේ තව ඉල්ලීම් ඉදිරිපත් කරන්නේ නැහැ. අලුත් ඉල්ලීම්. ඕන් කරනවා නම් කරන්නේ සාකච්ඡා මගින් විසඳුමකට ඒම සඳහා Tamanගේ ඉල්ලීම් ඕනනම් සැර බාල කරන එක අඩු කරන එක. නමුත් සැර වැඩි කළ අලුත් ඉල්ලීම් ඉදිරිපත් කරන්නේ මොනවටද කියන එක ඉතා පැහැදිලි. අරකින් ජනතාව එකතු කරන්න බැරි වෙච්ච නිසා මේගොල්ලන් හිතුවා දැන් මං කියන්නේ මේ ඉල්ලීම ඉස්සෙල්ලාම ඉදිරිපත් කරපු තැනැත්තාට මේ වගේ අදහසක් තිබුණා කියන එක නෙමෙයි. නමුත් ඉල්ලීම ඉදිරිපත් කරාට පස්සේ මේ බටහිරයි අනිත් මිනිස්සු ඔක්කොම මේ පරාජිත දේශපාලනඥයෝ ඔක්කොම එක්ක වෙලා තීරුම් ගත දේ තමයි මේ 106 හොඳ ඇමක්. ජනතාවට දෙන්න පුළුවන් යමක්. අපි නිදාස් අධ්‍යාපනය වෙනුවෙන් මේ 106 ඉල්ලනවා කියලා. ඊට පස්සේ අපි කතා කරමු 106 ගැන. පට්ටපල් බොරුවක්. 106 අන්තිම ප්‍රෝඩාවක්. මේකේ කිසිම සාධාරණත්වයක් නැහැ. නමුත් මේක කෙරුවේ මේ ජනතාවත් ශිෂ්‍යයනුත් අනිකුත් අයත් එකතු කරගෙන අර පරාජිත දේශපාලනඥයන්ගේ අවශ්‍යතාව සඳහා ආණ්ඩුවට විරුද්ධව කටයුතු කිරීම සඳහා පමණයි කියන එක මම නිර්භයව කියනවා. ආචාර්යතුමනි අයියෝ ඔබතුමන් 106 ප්‍රායෝගික නැහැ නැත්නම් මේක පට්ටපල් බොරුවක් කියන මතය විශ්වාස කරන්නේ. ඔව් මේගොල්ලන් කිව්ව දේ පළමුවෙන් අපි බලමු. ඕන් කිව්වේ යුනෙස්කෝ වාර්තාවකට අනුව රජය දල ජාතික නිෂ්පාදිතයෙන් 106ක් අධ්‍යාපනය වෙන් කළ යුතුයි කියලා. 106ක් රජය වෙන් කළ යුතුයි කියලා. නමුත් යුනෙස්කෝ වාර්තාවේ එහෙම කිසිම දෙයක් නැහැ. මම ওই යුනෙස්කෝ වාර්තාව කියෙව්වා. ඒ වගේම ඊට පදනම් වෙච්ච තවත් වාර්තාවල් තියෙනවා. ඒවත් මම කියෙව්වා. නමුත් මේ එක වාර්තාවකවත් නෑ රජය දල ජාතික නිෂ්පාදිතයෙන් 106ක් අධ්‍යාපනය සඳහා වෙන් කළ යුතුයි කියලා. ඒකේ කියන්නේ දල ජාතික නිෂ්පාදිතයෙන් 106ක් අධ්‍යාපනය සඳහා කැප කරන්න කියලා. කැප ඩෙඩිකේටඩ් කියන වචනේ තියෙන්නේ. එතකොට ඒක තමයි යුනෙස්කෝ වාර්තාවේ තියෙන්නේ. මොවුන් මේක පටලවගෙන විකෘති කළා ජනතාව නොමග යවන්න කිව්වා ආණ්ඩුව 106ක් දල ජාතික නිෂ්පාදිතයෙන් අධ්‍යාපනයට වෙන් කරන්න ඕන කියලා. දල ජාතික නිෂ්පාදිතය කියන්නේ මොකද්ද? දල ජාතික නිෂ්පාදිතය කියලා කියන්නේ යම්කිසි රටක දේශීය වශයෙන් මේ ගෘහස්ත ජාතික කියලා දෙකක් තියෙන දෙකේ වෙනස අපි පැත්තකට දාමුකෝ. රටක මේ නිෂ්පාදනය කරන්නා වූ සියලුම භාණ්ඩවල සියලුම සේවාවල සහ වෙනත් ඔයිකුත් දේවල් වල එවකට පවතිනා වූ වෙළඳපොළ අගේ එකතුව තමයි දල ජාතික නිෂ්පාදිතය කියලා කියන්නේ. ඒක රජයේ වියදම විතරක් නෙමෙයි. අනිකුත් පෞද්ගලික ආයතන ඔය අද තියෙනනේ ජාත්‍යන්තර පාසල් සහ නොයෙකුත් දේවල්. ඒ වගේම අද ඔය මොන කතන්දර කිව්වත් අද තියෙනවානේ මේ උසස් අධ්‍යාපනය ලබා දෙන උපාධි ලබා දෙන ආයතන පෞද්ගලික ආයතන. ඔය බොරු කතන්දර කියන්නේ මේ අයව නැහැ කියලා දේවල් තියෙනවා. ඒවට වියදම් කරන මුදල්. ළමෙක්ගේ ප්‍රවාහනය සඳහා දෙමව්පියෝ අර වෑන් එකට වියදම් කරන මුදල්. සපත් දෙක අරන් මේ ඔක්කොම අධ්‍යාපනය සඳහා එකතු වෙන මුදල්. අද ගණන් බැලුවොත් එහෙම මේගොල්ලන් මේ ගණන් බැලලා තියෙන්නේ අධ්‍යාපන අමාත්‍යාංශය උසස් අධ්‍යාපන අමාත්‍යාංශය පමණයි. අනිත් පැත්තෙන් ගත්තොත් එහෙම අධ්‍යාපනය සඳහා වෙන් වූ ආයතන තවත් තියෙනවා වෙනත් අමාත්‍යාංශ යටතේ. කෘෂිකර්ම අමාත්‍යාංශ යටතේ වෙන්න පුළුවන්. හෙදියන්ගේ ආයතන පවත්වාගෙන යන වෛද්‍ය සෞඛ්‍ය අමාත්‍යාංශ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ආරක්ෂක අමාත්‍යාංශ වෙන්න පුළුවන්. විවිධ අමාත්‍යාංශවල මේ අධ්‍යාපන කටයුතු සඳහා මුදල් වෙන් කරලා තියෙනවා. ඒ මුදල් ඔක්කොම ගත්තොත් එහෙම අද 104කට වඩා වැඩි ප්‍රමාණයක් 104.5ක ප්‍රමාණයක් වෙනවායි කියලා අපිට කියනවා. අපි ඒක පිළිගන්නවා. දැන් එතකොට දැනටමත් අධ්‍යාපනයේ නොයෙකුත් අධ්‍යාපන කටයුතු සඳහා ආණ්ඩුව 104.5ක මුදලක් වෙන් කරලා තියෙනවා දල ජාතික නිෂ්පාදිතයෙන්. දැන් අපි අනිත් පැත්ත බලමු මේ ප්‍රශ්නේ. දල ජාතික නිෂ්පාදිතයෙන් ආණ්ඩුව වියදම් කරන මුල මුදල 124යි.
දල ජාතික නිෂ්පාදිතින් ආණ්ඩුවේ ආදායම 14%ක් පමණ. වියදම් කරන මුදල 24%ක් පමණ වෙනවා. අනිත් ඒවා පෞද්ගලික ඒවායි. දැන් එතකොට මේ 24%න් දැනටමත් 4.5%ක් 5 කියමු. අරක අපි 25 කියමු ගණන් ඇදීමේ පහසුවෙන්ද. එතකොට 25%කින් 5% අධ්‍යාපනයට වෙන් කළා තියෙනවා. කියන්නේ ආණ්ඩුව දැනටමත් 25කින් 5ක්. එහෙම නැත්නම් 5න් එකක්. එහෙම නැත්නම් 20%ක් අධ්‍යාපනය සඳහා වෙන් කළා තියෙනවා. තමන්ගේ මේ විවිධ තවත් අමාත්‍යාංශය තියෙනවා නේද? කෘෂිකර්ම අමාත්‍යාංශ, සෞඛ්‍ය අමාත්‍යාංශ. මම කියන අද මොන කවුරු මොන ඔළුව බිම තියාගෙන කිව්වත් අද මේ රටේ ප්‍රමුඛතාව තියෙන ඕන ආරක්ෂක අමාත්‍යාංශයට. මේ රණවිරුවන්ට ගෙවන පඩි. විශ්වවිද්‍යාල කතිකාචාර්යවරුන්ගෙන් වෙන සේවයට වඩා 10 ගුණයක සේවයක් පහුගිය අවුරුදු කිහිපය තුළ රණවිරුවන්ගෙන් වුණා. මේගොල්ලෝ කිරිය මොනවද? නිර්මාල්ලා මොනවද කිරුවේ? රණවිරුවන්ට විරුද්ධව කටයුතු කරපු එක. ඔවුන්ට විරුද්ධව ලියපු එක. ජයදේව උයන්ගොඩලා ඒගොල්ලෝ පිටිපස්සේ ඉන්න අනිත් මිනිස්සු ඔය නොයෙකුත් අර පෙරේරලා මේ පෙරේරලා සමාජ විද්‍යාඥයෝ ඉතිහාසඥයෝ අරවැය මෙයයි කියලා විශ්වවිද්‍යාලවල ඉන්න ඉතාමත්ම ප්‍රභූ පිරිසේ කියලා කියන පිරිස. ප්‍රභූ නැහැ ප්‍රභූ යයි කියලා කියා ගන්නව පිරිස. කිරුවේ එකම වැඩේ මොකද්ද? මේ සිංහල ජාතිකත්වයට විරුද්ධව ලියන එක. ප්‍රභාකරන් ආරක්ෂා කිරීම සඳහා ලියපු එක තමයි ඒගොල්ලන් කිරුවේ. ඒගොල්ලන්ටද වැටුප් දෙවන්න ඕන හරි විදියට ගත්තොත් එහෙම අර රණවිරුවන්ටද? රණවිරුවන්ට මං කියන ප්‍රමුඛතාව දෙන්න ඕනේ. ඉතින් මේගොල්ලන්ට මේ ප්‍රමුඛතාවක් දෙන්න බෑ. තේරුණාද? ඒ කියන්නේ 106 කතන්දරේ දෙපැත්තකින් වැරදි. එක පැත්තකින් ආණ්ඩුව දැනටම 4.5% වියදම් කරනවා. අනිත් පැත්තෙන් ඒ ප්‍රමුඛතාව ওই විදියට දෙන්න ඕනේ නැහැ. තේරුණාද? ඒ නිසා මේක පට්ටපල් බොරුව. මේ ආණ්ඩුව මිනිසුන්ව රැවට්ටීම සඳහා බොරුවට ඉදිරිපත් කරන්නා වූ ඉල්ලීමක් අධ්‍යාපනයට 6%ක් වෙන් කරන්න ඕන කියලා. නැති එකක්. යුනෙස්කෝ වාර්තාවක නැති එකක් මේ ආණ්ඩුව පෙරලීම සඳහා මේගොල්ලන් ඉදිරිපත් කරන ආණ්ඩුව අස්ථායි කිරීම සඳහා. මට අවසර දෙන්න ආචාර්යතුමනි කෙටි විරාමයක් ලබා ගන්න ආචාර්ය නලින් සිල්වා මහත්මයාන් අද 7 වෙනි පැයේ. අපි අද 7 වෙනි පැයේදී ආචාර්ය නලින් සිල්වා මහත්මයාන් සමග විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය ක්‍රියාමාර්ගය ගැන සාකච්ඡා කරමින් සිටින්නේ. ආචාර්ය නලින් සිල්වා මහත්මයානි මේ වෘත්තීය අරගලය තුළ වැටුප් වැඩි කිරීමේ ඉල්ලීම සමගම ෆෝටෝ එක පැත්තෙන් කියන දෙයක් තමයි මේ වැටුප් වැඩි නොකරොත් මේ රටේ බුද්ධිගාලනයක් ඇති වෙනවා. නැත්නම් මේ ආචාර්ය රට හැර යනවා. ඒ ඔස්සේ රටේ උසස් අධ්‍යාපන ලැබෙන ශිෂ්‍ය ප්‍රජාවට දැනුම ලබා ගැනීම ඉඩකඩ ඇහිරෙනවායි කියලා. බුද්ධිගාලනය සහ මේ රටේ ආචාර්යවරුන් වැඩි වැටුපකට රට හැර යාම කියන කාරණාව ඔබතුමන්ගෙන් මම දැනගන්න කැමති වෙනවා. මේකත් තවත් පට්ටපල් බොරුවක් පමණයි. මේ අයගේ සියල්ල පදනම් වෙලා තියෙන බොරු සහ පට්ටපල් බොරු මත. දැන් 1993 විශ්වවිද්‍යාල කතිකාචාර්යවරුන්ට 200ක පමණ වැටුප් වැඩි කිරීමක් දුන්නා. මම අහනවා ඒ 93න් පස්සේ අවුරුදු 4-5ක්වත් ඇතුළත කී දෙනෙක් පිටරට ඉඳලා ආවද ඒගොල්ලන්ගේ පිටරට රස්සාවල් අත්හැරලා ලංකාවේ විශ්වවිද්‍යාල සේවය කරන. එක්කෙනෙක් ආවේ නැහැ. එක්කෙනෙක්වත් ආවේ නැහැ. තේරුණාද? එක්කෙනෙක්වත් ආවේ නැහැ කිසිම විශ්වවිද්‍යාලයක සේවය කිරීම සඳහා. ඉතා පැහැදිලි මෙතන වැටුප් අපිට කොච්චර දුන්නත් අපිට බෑ බටහිර රටවල් එක්ක සංසන්දනය කරන්න. ඒ නිසා මේක පට්ටපල් බොරුවක්. මේ බුද්ධිගලනේ තියෙන්නේ මේ වැටුපඩුකම නිසා නෙමෙයි වෙනත් හේතු නිසා. වෙනත් හේතු අනිත් එක මෙතනින් අත්හැරලා යන හැම ආචාර්යවරුන්ටම ගිහිලා විශ්වවිද්‍යාලයක ආචාර්යකම් හොයාගන්න බෑ. මම මේ පහුගිය සති දෙකකට ඉස්සෙල්ලා ඕස්ට්‍රේලියාවට ගිහිල්ලා ආවේ. ඕස්ට්‍රේලියාවෙත් ඉන්නා මෙහෙන් ගිය මිනිස්සු ආචාර්යවරු. ඒකෙකුටවත් විශ්වවිද්‍යාලයක ආචාර්යකමක් හම්බෙලා නැහැ. වෙනත් රස්සාවල් කරන සමහර අය පෙට්‍රල් ගහන මිනිස්සුත් ඉන්නවා එක තැන්වල. නමුත් මේ ඔය විදිහට කරන්න බෑ. මම අත්දැකීමෙන් මම කියන්නේ 92 93 අරගලෙන් පස්සේ 200ක වැටුප් වැඩි කිරීමක් ලැබුණත් එක්කෙනෙක්වත් ආවේ නැහැ පිටරටින්. ඒ වගේම මෙහෙන් යන ප්‍රමාණය අඩු වුණෙත් නැහැ. ඒකල විවිධ හේතුන් නිසා මේ වැටුප කතන්දරෙත් එක්ක මේ බුද්ධිගාලනයක් එක්ක මේක සංසන්දනය කරන්න බෑ. ඒක කොහෙත්ම නැති කාරණයක් මේ කතා කරන්නේ. ඒ නිසා මේ බඳවා ගැනීම සඳහා රඳවා ගැනීම නෙමෙයි කතාව. බඳවා ගන්නත් බෑ, රඳවා ගන්නත් බෑ, පඩි වැඩි කළා. නමුත් අද මම එකක් කියන්නේ. අද විශ්වවිද්‍යාලවල බඳවා ගැනීම සඳහා මම විද්‍යාපීඨයේ හිටපු නිසා අනිකුත් පීඨවලත් මම දන්නවා යම්කිසි අබෑර්ථයක් සඳහා ඉල්ලුම් කරුවන් 100 ගණනක් සමහරවිට ඉදිරිපත් වෙනවා. ප්‍රථම පන්තියේ උපාධි තියෙන 20 25 ඉදිරිපත් වෙන එක තනතුරකට. මේ බඳවා ගැනීම පිළිබඳ මේගොල්ලන් කියන මේගොල්ලන් මොන කතන්දරද කියන්නේ. මේ ප්‍රථම පන්ති උපාධිධාරීන් බඳවා ගන්න බෑ කියලා. ප්‍රථම පන්ති උපාධිධාරීන් ඕන තරම් ඉන්නවද? ඕන තරම් ඉන්නවා. 25ක්වත් අඩුතරමින් එනවා මේ
යම් විද්‍යාපීඨයේ අංශයක් ගත්තොත් මේ අංශයක මේ පරිවාස කතිකාචාර්ය ධුරයක් සඳහා ප්‍රථම පන්ති උපාධිධාරී 25ක් විතර එනවා සමුග සාකච්ඡාවලට. අපි එක්කෙනෙක්ව තෝරා ගන්නවා. සමහරට එක්කෙනෙක්ව තෝරාගන්නේ නැති වෙලාවල් තියෙනවා. මොකද මේ සමහරලාට ඒ අවශ්‍ය සුදුසුකම් නැති නිසා. ප්‍රථම පන්ති උපාධිය පමණ නෙවෙයි අවශ්‍ය වෙන්නේ. නවත් මේකෝ දේවල් තියෙනවා. ඉතින් මේ බොරු කතාවක්. අනිත් එක මම දන්නවා පෞද්ගලික අවුරුදු 3 ඇතුළත අවුරුදු මම පීඨාධිපතිවරයා හැටියට හිටපු අවුරුදු 3ේදී විවිධ ආයතන වලින් අස් වෙලා මේ විශ්වවිද්‍යාලයට ආව කතිකාචාර්යවරුන්ට මේගොල්ලන් කියන්නේ අන්තිම අඩුම වැටුප් තලයේ වල ඉන්න අය කියන. හරිද? බොරු කතා. ඒ අයට වෙන විශ්වවිද්‍යාල වලට මිනිහෙක් එන්නේ වෙනත් හේතු නිසා. මම විශ්වවිද්‍යාලයට එනවා කියලා තීරණය කරේ අවුරුදු 15 දී මට වයස විශ්වවිද්‍යාලයේ කතිකාචාර්යවරයෙක් වෙනවා කියලා. එදා ඉඳලා අද වෙනකම් මම කරපු වෙන රස්සාවක් ඇත්තෙත් නැහැ. රස්සාව නැතුව ගෙදරට වෙලා හිටියත් මම වෙන දෙයක් කෙරුවෙත් නැහැ. මට කරන්න උවමනාවකුත් නැහැ. මට එච්චර මම මේකට එච්චර කැප වෙලා ඉන්න මිනිහෙක්. ඉගැන්වීමට සහ අපි හිතමු පරිශ්‍රණ කිරීම කියලා. ඒ වචනෙට මම එච්චර කැමති නැහැ. ඒ කෙසේ වෙතත් මම කියන්නේ මේකයි. මේ විශ්වවිද්‍යාල වලට එන්නේ ප්‍රධාන වශයෙන්ම මේකේ තියෙන නිදහස. මේ නිදහස අමිල නිදහසක්. දබර අමිල හැමදෙරෝ දන්නේ නැති මේකේ අමිල බව මොකක්ද කියලා. මේක අමිල. අමිල කියලා කියන්නේ මේක මිල කළ නොහැකි. අමිල හැමදෙරෝ නම් මිල කරන්න පුළුවන්. නමුත් අපේක මේක මිල කරන්න බෑ. තේරෙනවද? ඒක මිල කරන්න බෑ. එතන ඒකට වැටුපක් රුපියල් වලින් රුපියල් 7 වලින් ඒක කියන්න බෑ. මේ තියෙන නිදහස වෙනත් ආයතනයක නැති නිදහසක් තියෙනවා. ඒ වගේම අවුරුදු 65 වෙනකන් සේවය කරන්න පුළුවන්. විශ්‍රාමයේ මේ වයස අවුරුදු 65 වෙනකන් පනතෙන්ම දීලා තියෙන්නේ. ඊළඟට සප්තවාර්ෂික නිවාඩු හම්බ වෙනවා. අවුරුදු 7කට සැරයක් අවුරුද්දක් හම්බ වෙනවා. තමන්ටත් තමන්ගේ භාර්යාවට ස්වාමි පුරුෂයාට පිටරට යම්කිසි විශ්වවිද්‍යාලයකට ගිහලා සේවය කිරීමත් ඒ සඳහා අවශ්‍ය කරන ගුවන් ගමන් බලපත්‍රය සියල්ල ලබා දෙනවා. ඒ විතරක් නෙවෙයි කවුරුවක්වත් විශ්වවිද්‍යාලවල ආචාර්යවරු ආවයි කියලා අස්සම් කරන්නෙත් නැහැ, ගියයි කියලා අස්සම් කරන්නෙත් නැහැ. සමහරවිට ආවද නැද්ද කියලා දන්නෙත් නැහැ, මැරිලාද කියලා දන්නෙත් නැහැ සමහරවිට. ඒක නිසා මේ වැටුප් කතන්දර කිව්වට විශ්වවිද්‍යාලවල සේවයේ තියෙන සතියකට පැය 4ක් නැත්නම් 5ක් පමණයි. අනිත් ආයතනයක එහෙම නැහැ. මම අද වුණත් ආයිසරයක් මට විශ්වවිද්‍යාලයට කතා කරනවා මම යනවා. ඒකම හේතුව මේකේ තියෙන නිදහස. මට වෙන තැනකට රුපියල් කෝටියක් දීලා කතා කරත් මම යන්නේ නැහැ. නමුත් විශ්වවිද්‍යාලයට රුපියල් ලක්ෂයට මම යනවා. තේරුණාද? මේ නොයෙකුත් දේවල් නිදහස වෙන කාරණයක් නෙමෙයි මට තියෙන නිදහස. ඒක මට ඊටමත් මගේයි. හැබැයි අනිත් පැත්තෙන් තවත් දෙයක් මම කියනවා අවසාන වශයෙන්. ඔය මොන නිදහස තිබුණත් අපිට අපේ දේවල් ඉගෙනීමේ නිදහසකුත් නැහැ කියන එක. ඔය සනාතන සභාවලට, පීඨ සභාවලට අරකට මට බෑ. අපිට පුළුවන් ද අපේ කෙම් ක්‍රම ගැන විශ්වවිද්‍යාලේ පාඨමාලාවක් තියන්න විද්‍යාපීඨේ. තියෙයි. මම දන්නන්නේ අර ආසනික් කතාවේදී කොහොමද මේගොල්ලන් හැසිරුණේ කියන එක. ඒ නිසා ඔය නිදහස් අධ්‍යාපනයේ තිබුණට අපිට අධ්‍යාපනයේ නිදහස නැහැ. අපිට ඕන කරන එකක්. මම නැවතත් විශ්වවිද්‍යාලයට යනවා නම් යන්නේ නැවත වරක් මේ අධ්‍යාපන නිදහස සඳහා අරගල කිරීමට. ආචාර්යතුමනි ෆෝටෝ එකක් කියන චෝදනාවක් තමයි අවසාන වශයෙන් විමසන්න කැමති. මේ කාරණාව ආණ්ඩුව මේ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය ක්‍රියාමාර්ගයේ විසඳන්න එකඟතාවට එන්නේ නැහැ. ආණ්ඩුව නම්මශීලී නැහැ කියලා චෝදනාවක් එල්ල කරනවා ෆෝටෝ එක. ඒක බොරු කතාවන්නේ. උසස් අධ්‍යාපන ඇමැතුමා පමණක් නෙමෙයි. බැසිල් රාජපක්ෂ ඇමැතුමාත් මේකට සහභාගී වුණා. වීරතුංග මහත්මයා ලලිත් වීරතුංග මහත්මයා ජනාධිපති ලේකම් හැටියට මම හිතනවා ජනාධිපතිතුමා නියෝජනය කිරීමෙන් මේ සාකච්ඡාවට සහභාගී වුණා. සාකච්ඡාව වාර ගණනාවක් තිබුණා. නමුත් මේ සාකච්ඡා දිගින් දිගට කරගෙන යන්න බැරි මේ ආචාර්ය සමිතියේ දරදඬු භාවය නිසා. දරදඬු භාවය නිසා උතනින් එහාට යන්න බෑ. උතනින් එහාට අඟලක්වත් යන්න බෑ. ඒගොල්ලන්ට වැටුප් හම්බ වෙන්නේ නැහැ. වැටුපක් කවදාකවත් වැඩි කිරීමක් කරන්න බෑ මේ ආණ්ඩුවට. මම ආණ්ඩුව නියෝජනය කරනවා නෙමෙයි. නමුත් මට තේරෙන ආර්ථික විද්‍යාව අනුව 7-5ක් වැඩි කරන්න බෑ. 7-5ක් වැඩි කරන්න තේපයි කියලා මම කියන අනිත් පැත්තෙන්. නමුත් 7-5ක් වැඩි කරන්නත් බෑ. තේරෙනවද? 106 බොරු කතන්දරේ දැන් එලිදරව් වෙලා ඉවරයි. ඒ මැදියට මේගොල්ලෝ පව් වෙනකොට කිව්ව කතන්දර තමයි ඒගොල්ලන්ගේ ළමයි දෙන්නෙකුට පුද්ගලික විද්‍යාලවල පාසල්වල ඉගෙනීම සඳහා නේවාසික පාසුකම් ඇතුව මුදල් ගෙවන්න කියලා. විකාර කතානේ මේ නිදහස් අධ්‍යාපනය සඳහා සටන් කරන මිනිස්සු. අනිත් එක මම කියනවා මේගොල්ලන් එලිතරව් වෙන ප්‍රධානම තැන තමයි ඔවුන් අද උසස් පෙළ විභාගයේ පරීක්ෂණ කටයුතු වලින් ඈත් වෙලා ඉන්නට විශ්වවිද්‍යාල කතිකාචාර්යවරුන්ට බල කරද්දී ඔවුන් Tamanගේ කතිකාචාර්යවරුන්ට අවසර දීලා තියෙනවා මේ සියලුම පුද්ගලික ආයතන වල උගන්වන්නට. මේ විශ්වවිද්‍යාල අද වහගෙන ඉන්න අතර
මේ දෙමව්පියෝ තමන්ගේ දරුවන්ට තවදුරටත් බලාගෙන ඉන්න බැරුව පෞද්ගලික ආයතන වලට ශිෂ්‍යයන්ව අරින තමන්ගේ දරුවන් අරිනවා. මම කියනවා මේගොල්ලෝ ඒ කොන්ත්‍රාත්තුවත් කරනවා කියලා. පෞද්ගලික ආයතන පවත්වා ගෙන යාම සඳහා ඒවට සිතුන් බඳවා ගැනීම සඳහා රඳවා ගැනීම සඳහා මේගොල්ලන් ඒකට උපයෝගී වෙනවා. ඒ සඳහා උපකාර වෙනවා. ඒ සඳහාත් විශ්වවිද්‍යාල වහගෙන ඉන්නට මේගොල්ලන්ට අවශ්‍යතාවක් තියෙනවා. අනිත් පැත්තෙන් මුල් මේකම ප්‍රධාන වශයෙන් මේගොල්ලන්ට අවශ්‍ය කරන්නේ ආණ්ඩුව අස්ථායි කළා බටහිර රාජ්‍යවල අවශ්‍යතාව ඉටු කිරීම. හැබැයි මේ කතිකාචාර්යවරුන්ට ආචාර්යවරුන්ට ලලිත්සුල මැතිතුමනි වැටුප් ගෙවන්නේ නැහැ නේ මාස ගණනාවක් තිස්සේ. ඒක තමයි මටත් ප්‍රශ්නේ. වැටුප් නොගෙවා මේගොල්ලෝ ජීවත් වෙන්නේ කොහොමද කියන එක. ඒ කියන්නේ ඒගොල්ලන්ට හොඳ වැටුපක් හම්බ වෙලා ඇති ඉතුරු කරගන්න නැති සල්ලි. නැත්තම් කොහොමද මාස සාමාන්‍ය මිනිහෙකුට ඔබේ ආයතනයේ සේවකයෙකුට පුළුවන් මාස 3ක් වැටුප් නැතුව ඉන්න. මේගොල්ලෝ ඉන්නවනේ. එක්කෝ කලින් රැස් කරකපුතු වැටුප් තියෙනවා. එහෙම නැත්තම් මේගොල්ලන්ට කොහෙන් හරි සල්ලි හම්බ වෙනවා. මම ආචාර්යවරුන්ගෙන් ඉල්ලා හිටිනවා. කරුණාකරලා ආචාර්ය සමිති සම්මේලනයේ අරමුදල් ගැන වහම පරීක්ෂණයක් කරන්න. ඒගොල්ලන්ට කොහෙන්ද සල්ලි හම්බෙන්නේ? කොහෙන්ද මේ අරමුදල් ලැබෙන්නේ? මේවා ආචාර්ය සමිති සම්මේලනයේ සමාජික කියලා જાතියක් නැහැ. ඉන්නේ සමාජික හැටියට ඉන්නේ ඒ ආචාර්ය සමිතියමයි. නමුත් අඩුතරමින් ආචාර්ය සමිතිය වල කතා කරන්න පුළුවන් ආචාර්ය සමිති සම්මේලනයේ අරමුදල් වලට මුදල් ලැබෙන්නේ කොහෙන්ද කියන එක. ඒ පිළිබඳව විවෘත වෙන්න ඕනේ. මේ හැමතිස්සෙම පාරදෘශ්‍ය භාවය ගැන කතා කරන නිර්මාල් රංජිත්ලා ජයදේව උයන්ගොඩලා අර ජයදේව උයන්ගොඩ මේක නැති වෙන්න පුළුවන්. නමුත් එයා මේකේ පිටිපස්සේ ඉන්නවනේ. මේ සියලු දෙනා එක්කහව වෙලා මේ පාරදෘශ්‍ය භාවයක් තියෙනවා. ඔක්කොටම ඉස්සෙල්ලා කොහෙන්ද කවුද ටී-ෂර්ට් ලබා දුන්නේ? කොහෙන්ද අරමුදල් ලැබෙන්නේ? කවුද රුපියල් 30000ක් ගෙවනවා නම් ගෙවන්නේ ආචාර්යවරයෙකුට අද වැටුපක් කියන්නේ යම් කිසි දීමනාවක් ඇරිද මේවට මුදල් ලැබෙන්නේ කොහෙන්ද? මේවා ගැන මං හිතනවා විමර්ශනයක් කිරීම අවශ්‍යයි කියලා. ආචාර්යවරු ඉල්ලන්නේ නැත්නම් රජයේ මැදිහත් වෙලා හරි මේගොල්ලන්ගේ මේ බැංකු ගිණුම් ඒවා මං හිතනවා පරීක්ෂාවට ලක් කළ යුතුයි කියලා. හොඳයි අපි අවසන් තවත් මිනිත්තු කාලයක් ඉතුරු තිබෙනවා. රජයේ පැත්තෙන් මේ සහ මේ හා සම්බන්ධව තුන් කතා කරා. රට පැත්තෙන් මේ වෘත්තීය ක්‍රියාමාර්ගය තුළ විශ්වවිද්‍යාල ආචාර්යවරයාගේ තිබුණු රටේ තුළ තිබුණු පිළිගැනීම එහෙම නැත්නම් සමාජය තුළ ගෞරවනීය භාවයට මේ තුළ සිදුවන බලපෑම කොහොමද ඔබතුමන් දකින්නේ? බොහොම කනගාටුයි. අද ඒ ගෞරවනීය භාවය නැති වෙලා තියෙනවා. ඒකට වගකීම් ප්‍රධාන වශයෙන් වගකීම් ඒ ආචාර්යවරුන්ගේ ගෞරවණීයතාවක් නැහැ කියලා කියන මේ මාතර සංග්‍රහය මං ගාව තියෙන ලිපිය මට කියවන්න වෙලාවක් තිබුණේ නිර්මාල් රංජිත් දේවසිට සහ මේ නායකත්වය. අද ආචාර්යවරුන්ගේ ගෞරවය නැති කෙරුවා විතරක් නෙමෙයි. ඔවුන් අද මේ අපි එක්කහ වෙලා අපි කීප දෙනෙක් එක්කහ වෙලා බොහොම මානසිකව ස්ටැන්ලි කල්පකගේ තර්ජන වලට ගර්ජන වලට බිය නැතුව මුහුණ දීලා ගොඩනගාගත්ත මේ ආචාර්ය සමිති සම්මේලනය අද කඩාකප්පල් කරන ඒක නැති කරන තත්වයකට අදපත් කළා තියෙනවා. ඒ ගැන මට බොහොම කනගාටුයි. අප 13 බැටක බොහොම ගෞරවයෙන් ආරාධනා කරා ආචාර්ය ලලිත් සිල්වා මැතිතුමාට එතුමන් කැලණි විශ්වවිද්‍යාලයේ විද්‍යාපීඨයේ හිටපු පීඨාධිපතිතුමන් ඒ වගේම කැලණි විශ්වවිද්‍යාලයේ විද්‍යාපීඨයේ හිටපු මහාචාර්යතුමන් අපගේ ගෞරවනීය ආරාධනය පිළිගෙන එතුමන් 13 බැට සම්බන්ධ වන අපගේ ගෞරවනීය ස්තුතියි අධිපතිතුමන් 13 බැට සම්බන්ධයෙන් පිළිබඳ ඍජුව හැමදාමත් එතුමන් තමන් දරන මතය වෙනුවෙන් රට වෙනුවෙන් එතුමන් පෙනී සිටිනවා. ආචාර්ය ලලිත් සිල්වා මැතිතුමාට අපේ 13 බැට සම්බන්ධන ගමන් අද බ්‍රහස්පතින්දා 13 බැට හමාර කරනවා. සුබ දවසක් ප්‍රාර්ථනා කරමින් ආයිබෝවන්.